Hello guys, ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද රසට කැරට් කරි එකක් උයාගන්නේ කියලා. කැරට් කරි එක කොහොමද තෙලින් මලවලු උයාගන්නේ කියලා. එහෙනම් අපි බලමු. මුලින්ම ඕන වෙනවා හොඳ බීලුණු ගෙඩියක් කපා ගන්න, කඩපිංචා, රම්පි, සුදු ලුණු, අබ සහ සිනමන්. සහ අපිට කැරට් එක සීසන් කරගන්න අවශ්‍ය වෙනවා අමුතුරු පහ මිරිස් කුඩු ටිකක්, ලුණු චුට්ටක් සහ ලුණු. ඔය ටික දාලා හොඳට සීසන් කරගන්න ඕනේ. ඔය තියෙන්නේ අද අපිට අවශ්‍ය වෙන දේවල් ටික අපේ කැරට් කඩේ එක හදාගන්න. එහෙනම් අපි බලමු කොහොමද අපි හදාගන්නේ කියලා. මුලින්ම අපි සීසන් කරගන්න ඕන අපේ කැරට් කඩේ එක දාපු කුළු බඩු ටික දාලා. පසුව ඊට පස්සේ අපි තෙල් එකක් හොඳට රත් වෙන තියලා මැටි භාජනයකට අපේ සුදු ලුණු ඉඟුරු ඒ ටික හිමින් සැරේ දාගන්න ඕන අපේ තෙලට. සුදු ලුණු ටික හොඳට චුට්ටක් බැදගෙන ඉන්නකොට කොහොම චුට්ටක් හැන්දෙන් හිට මෙට කරලා බැද ගන්න. ඊට පස්සේ ලුණු ටික අපි එකතු කරගන්න ඕනේ. ලුණු ටිකත් එකතු කරගෙන ওই විදිහට හොඳට හැන්දෙන් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ කඩපිංච රම්පි ටිකක් දාන්න ඕනේ. රම්පි ටිකක් දාලා ඉවර වෙලා ඊට පස්සේ හොඳට ආයේ තෙලෙන් ওই විදිහට මලව ගන්න ඕනේ. හොඳට හැඳේ ගා ගන්න. චුට්ටක් ওই විදිහට ඕක හොඳට තෙලින් මැලවෙන්න දෙන්න. ඔන්න ඔය විදිහට හොඳට මැලවුණාට පස්සේ දැන් ගොඩක් දුරට මැලවිලා තියෙන්නේ. ඔය තියෙන අපි සීසන් කරගත්තු කැරට් ටික ඔය තියෙන හොඳටම තෙලෙන් මැලවිච්ච ලුණු ටික ඒකට හොඳට කැරට් ටික එකට එකතු කරගන්න ඕන අපි. හොඳට කැරට් ටික ඔය විදිහට එකට එකතු කරලා ඒ ටෙම්පරාදුවත් එක්ක කැරට් ටික හොඳට හැඳි ගා ගන්න. උඩට පෙරලා ගන්න. කැරට් ඔක්කොටම හොඳට වදින විදිහට උඩට පෙරලා ගන්න. අපි චුට්ටක් ඕක ওই විදිහට හොඳට උඩට පෙරලා ටෙම්පරාදුවට හොඳට කලවම් වුණාට පස්සේ අපි ඕක චුට්ටක් ওই විදිහට හොඳට වහලා තියන්න ඕනේ. විනාඩි 5ක් විතර වහලා තියලා ඒක හොඳට මැලුණාට පස්සේ අපි කිරි ටිකක් එකතු කරගන්න. හොඳ උකු කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. උකු කිරි කියන්නේ දෙවෙනි කිරයි පළවෙනි කිරයි දෙකම එකට එකතු කරලා ওই විදිහට එකතු කරලා හොඳට කිරි ටික උතුරනකම් නටනකම් අපි ඕක ওই විදිහට තියන්න ඕනේ. හොඳට හැඳි ගහන්න. කිරි ටික දැම්මට පස්සේ හොඳට හැඳි ගන්න ඕනේ. මොකද නැත්නම් කිරි ටික කැට ගැහෙන්න බලනවා. ඊට පස්සේ අපි හොඳට කිරි ටික නටාගෙන ඉනකොට සීනි චුට්ටක් මේකේ තියෙන රස වැඩි වෙන තවත් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සීනි කිලි කියන්නේ. අපි සීනි කියන ගොඩක් නෙමෙයි. සමහර අය හිතනවා සීනි දැම්මම පැණි රහයි හොඳ නැහැ කියලා. නමුත් මේ සීනි දාන එකෙන් වෙන්නේ තමන් හදන ව්‍යංජනයේට හරි අමුතු රසක් එක් වෙන එක තමයි වෙන්නේ. ගොඩක් නෙමෙයි සීනි තේ හැදි කාලක් වගේ එකතු කරගන්න. හොඳට එකතු කරලා
හොඳට අපි හැඳිගා ගන්න ඕන. මේ සීනි මට කියන්න අමතක වුණා. මේ සීනි අපි එකතු කරගන්න ඕනි කිරි ටික දාන්න කලින්. තෙලෙන් මැදුණාට පස්සේ තමයි සීනි ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනි. මට මෙතන පොඩ්ඩක් කලින් ඒක කියන්න අමතක වුණා. ඊට පස්සේ තමයි කිරි ටික දාලා ඉවරලා හොඳට කිරි ටිකෙන් හොඳට මැලවෙන්න දෙන්න ඕනි ආයේ කැරට් ටික. හොඳට තැම්බුණාට පස්සේ අපිට කිරි ටික ওই විදිහට නටාගෙන එනවා දකින්න ලැබෙනවා. මෙහෙමයි. සමහර අය කැමති නැහැ වැඩි කිරි තියලා කන්න. ගොඩක් දුරට කැරට් ටික හොඳට කිරි ටිකක් හින්දලා හැදුවම හරිම රසයි. හැබැයි අපේ ගෙදර අය නම් ගොඩක් කිරි ටිකක් සාමාන්‍ය ගානට තියලා තමයි කන්න කැමති. ඒක නිසා මම ගොඩක් හින්දන්නෙත් නැහැ. ටිකක් සාමාන්‍ය ගානට කිරි චුට්ටක් හිටින විදියට මම ඕක උයලා ගන්නවා. දැන් මේ වෙලාවේදී අපිට පුළුවන් ලුණු ඇතිනම් ලුණු මදිනම් ලුණු ප්‍රමාණයක් එකතු කරලා හොඳට හැඳිගා ගන්න පුළුවන්. මේ තියෙන කැරට් එකේ ෆයිනල් ලුක් එක. ওই විදිහට තමයි කැරට් එක ඉන්නේ. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. පුදුම රසක් තියෙන්නේ. ඔයගලන්වත් හදන විදිය පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට කොහොමද ඔයගලන්ට වෙනස් රෙසිපි දිනනවා නම්. එහෙනම් අපි ආයෙත් මේ වගේම ලස්සන රස වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අතට මං ගිහින් එන්නම්. බයි.